සුබ දවසක් යාළුවනේ. ඉතින් මම අද මේ වීඩියෝ එක අරන් ආවේ මිරිස් පැලයක් මුල ඉඳන් හිටව ගන්න කොහොමද කියලා දෙන්න. මේ තියෙන්නේ ප්‍රීමා එකෙන් ගහන හොට් ඩ්‍රැගන් මිරිස් වර්ගයක්. මුලින්ම අපි මේ බීජ ටික තවන් දා ගන්න ඕන. මේ තියෙන්නේ බීජ ටික. මෙතන බීජ 50ක් තියෙනවා. මේ පැකට් වෙළඳපොලේ ගන්න තියෙනවා. මේක හයිබ්‍රිඩ් මිරිස් වර්ගයක්. මන් දැන් මේ ට්‍රේ එකේ එක වලකට එක බීජය ගානේ දාගන්නවා. මේ ට්‍රේ එකේ තවන් දාන්න තවන් මාධ්‍ය මං හදාගෙන තියෙන්නේ කරදහයියා කොම්පෝස්ට් මතු පිටපත් කොහොබත් අරගෙන. කැප්ටාන් දිලීරනාශකය දාලා ජීවාණුහරණය කරලා තමයි මම මේ ට්‍රේ එක පුරවගෙන තියෙන්නේ. බීජ ටික දාලා ඉවර වෙලා බීජ ටික මෙන්න මේ විදිහට පස්සලින් වැහෙන්න යට කරගන්නවා. බීජ ටික දාගෙන ඉවර වෙලා අපි මේ ට්‍රේ එක මෙන්න මේ විදිහට රෙදි කෑල්ලකින් වහගන්නවා. ඊට පස්සේ අපි වතුර දානකොට මේ රෙදි කෑල්ල උඩින් තමයි වතුර දාගන්න ඕන. උදේටයි හවසටයි මේ රෙදි කෑල්ල තෙත් වෙන්න වතුර දාගන්න. දවස් 7ක් 8ක් විතර ගියාට පස්සේ අපිට මේ රෙදි කෑල්ල අයින් කරගන්න පුළුවන්. එතකොට බීජ ටික මෙන්න මේ ප්‍රමාණයට වගේ ලොකු වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ ට්‍රේ එකේ තියෙන පස් වේලෙන්න දෙන්න එපා. අනිවාර්යෙන්ම දවසට දෙපාරක් මේ ට්‍රේ එක තෙත් වෙන විදිහට වතුර දාගන්න ඕන. දවස් 10ක් 12ක් වගේ ගියාට පස්සේ පැල ටික මෙන්න මේ විදිහට ලොකු වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ පැල ටික හිටවන ප්‍රමාණයට ලොකු වෙන්න දවස් 40ක් වගේ යනවා. මේ තියෙන්නේ මම මිරිස් පැල හිටවන්න ගන්න පස් මාධ්‍ය. 22 කවරවල තමයි මම මිරිස් පැල හිටවන්න බලාපොරොත්තු වෙන්නේ. මම දැන් මේ පස් මාධ්‍ය මේ කවරේට මෙන්න මේ විදිහට පුරව ගන්නවා. මම මේ පස් මාධ්‍ය හදාගන්න කරදහයියා කොම්පෝස්ට් මතු පිටපත් සමාන කොටස් වලින් අරන් තමයි මේක හදාගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් එක පැලේ ගානේ හිටවනවා නම් 16 කවර ඇති. මම පැල දෙක ගානේ හිටවන්න හිතාගෙන ඉන්න හින්දා තමයි 22 කවර ගත්තේ. කවරේ පිරෙන්නම පස් පුරවන්න එපා. අඟල් 2-3ක් වගේ තියලා මෙන්න මේ ප්‍රමාණයට පස් පුරව ගත්තාම ඇති. මෙන්න මේ ප්‍රමාණයට වගේ පස් පුරව ගත්තාම ඇති. දැන් මේ පැකට් වල පුරවලා තියෙන පස් ටික අපි ජීවාණුහරණය කරගන්න ඕන. මම ඒකට කැප්ටාන් තමයි භාවිතා කරන්නේ. ඒ පැකට් එකේ දාලා තියෙන ප්‍රමාණයට වතුර අරගෙන කැප්ටාන් කුඩු ටික දාලා හොඳට දිය කරගෙන මේ පස් ටික හොඳට තෙත් වෙන්න කැප්ටාන් දාගන්න ඕන. ඉතින් මම මෙන්න මේ විදිහට මල් බාල්දියකින් ඒ දිය කරගත්ත කැප්ටාන් ටික මේ පස් ටික හොඳට තෙත් වෙන විදිහට මෙන්න මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ පැල ටික හිටවන්න මේ පැකට් වල පැල දෙක ගානේ හිටවන නිසා මම මෙන්න මේ ප්‍රමාණයට වලවල් ටික හදා ගන්නවා. දැන් මේ තියෙන්නේ මම තවන් දාගත්ත පැල ටික. මේවා දැන් හිටවන ගානට ලොකු වෙලා තියෙන්නේ. මම දැන් මේ පැකට් වල මේ පැල ටික හිටව ගන්න තමයි හදන්නේ. මේ ට්‍රේ එකෙන් අපි පැලේ ගලව ගන්නකොට පස් ටික ගැලවෙන්නේ නැති විදිහට මෙන්න මේ වගේ පරිස්සමට ගලව ගන්න ඕන. පැලේ කඳ ගොඩක් පස් වලට යට කරන්නේ නැතුව මෙන්න මේ ගානට වගේ තියලා පස් වලින් වහලා සාමාන්‍ය ගානට තද කරගත්තාම ඇති.
ඉතින් මම දැන් මෙන්න මේ විදිහට එක පැකට් එක පැල දෙක ගානේ මගේ පැල ටික හිටව ගන්නවා. ඉතින් ඔන්න දැන් මගේ පැල ටික මම මෙන්න මේ විදිහට හිටවගෙන ඉවරයි. ඉතින් මට මගේ පැල 50ම මෙතන හිටව ගන්න ඉඩ මදි. ඉතින් මම මේ විදිහට මෙතන ටිකක් හිටවගෙන අනිත් ටික මිදුල ඉස්සරහා පැත්තේ තමයි හිටවලා තියෙන්නේ. මේ ටික මෙතන හිටවලා අනිත් ටික මෙතනත් ටිකක් තියෙනවා. මෙතනත් පැල 4ක් හිටෙව්වා. ඉතුරු ටික මම මෙන්න මේ විදිහට ඉස්සරහා පැත්තෙන් තමයි හිටවලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මිදුල ඉස්සරහා පැත්ත. මේ ටිකේ තමයි මං ඉතුරු ටික හිටෙව්වේ. මිරිස් ගස් හිටවලා සතියක් දෙකක් යනකම් අපි මේවට සෙවන සපයන්න ඕන. මේ තියෙන්නේ කැකිල්ල කියන ගස් වර්ගය. මේවා අපේ පැත්තේ නම් ගොඩක් තියෙනවා. ඉතින් මං මිරිස් ගස් වලට අවුව වැටෙනවට මේවා තමයි පාවිච්චි කරන්නේ. මේ කැකිල්ල ගස් වල කොළ හැලෙන්නේ නැහැ. ඒක නිසා මේ සතියක් දෙකක් විතර අපිට මිරිස් ගස් වලට සෙවන සපයන්න අපිට මේවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මං දැන් මේ කපාගෙන ආව කැකිල්ල ගස් ටික මගේ මිරිස් පැල වලට සෙවන වැටෙන විදිහට මෙන්න මේ විදිහට හිටව ගන්නවා. මේවට කැකිල්ල ගස් නැතුව සෙවන දැලක් වගේ පාවිච්චි කරන්න පුළුවන් නම් තවත් හොඳයි. ඉතින් යාළුවනේ වීඩියෝ එක බලන ගමන්ම මගේ channel එකත් subscribe කරගෙනම වීඩියෝ එක බලන්න. මිරිස් වගාව ගැන මගේ තව ගොඩක් වීඩියෝ channel එකේ තියෙනවා. ඉතින් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් එහෙනම් යාළුවනේ අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.